හරි මේ අපි මම නිකන් ගෲප් එකේ නම් පොඩි මැසේජ් එකක් දාලා තිබ්බා මේ අපි මේ සතියේ මේ අප්‍රේල් 1 වෙනිදා ඉඳලා සෝරි අප්‍රේල් 7 වෙනිදා ඉඳලා හෙට පටන් ගන්න 7 වෙනිදා ඉඳලා මයි 7 වෙනිදා වෙනකන් පොඩි ඒ කියන්නේ අර මම කලින් පාර ඔයාලට මතක ඇති මේ YouTube live එකකින් මේ අපි $400ක් විතර යම් තෝරාගත්තු කට්ටියකට බෙදලා දුන්න තෝරාගත්තු කට්ටිය කියන්නේ අපි ඇත්තට මේ වෙලාවෙම තමයි තෝරාගත්තේ ලයිව් තෝරාගෙන එහෙම දුන්නා. එතකොට මේක මේ මාසෙත් ඒක කරනවා. මේ මාසේ මම දෙන ගාන ගිය පාර මම දුන්නා මං හිතන විදිහට 30 ගානේ හෝ 40 ගානේ තමයි මම දුන්නේ. නමුත් මේ ගමන මම ගාන අඩු කරලා දෙන ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරා. $15 ගානේ 30 දෙනෙකුට දෙනවා. ඒකට මොනොත් කන්ඩිෂන් නැහැ. අර අපේ ලින්ක් එකෙන් එකතු වෙලා අපිත් එක්ක Amazon එක ට්‍රේඩ් කරන කට්ටිය විතරයි. යාලා එක ට්‍රේඩ් එකක් දැම්මත් ඒක මම ගන්නවා මේ අපි එදා දිනුම් මැදීම සඳහා. එතකොට මේ අපි ඒක ඉස්සරහට කියන්නේ මාර්තු 7 වෙනිදා දිනුම් අදිනවා. දිනුම් අදිනවා කියන්නේ ඉතින් අපි ඒක ලයිව් එකක් ඇවිල්ලා අපිත් එක්ක ඉන්න ID ටික මම XM එකෙන් කතා කරලා ඉල්ල ගන්නවා. ඉල්ලගෙන එකෙන් 30ක් තෝරලා 15 ගානේ ඩිපොසිට් කරලා දෙනවා. ඒක නිකන් අපි අර සාමාන්‍ය පුරුද්දක් විදිහට කරන එකක් නිසා ඒක හැම දිගටම කරනවා. ඊට පස්සේ අද XM මල්ලිත් නෑ. XM මල්ලි අද වෙන ප්‍රොජෙක්ට් එකකට ගිහිල්ලා ආයෙ ඔයාලට තව විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. අපි තාක්ෂණයත් එක්ක ඉස්සරහට පොඩ්ඩක් මූව් වෙන්නත් තමයි උත්සාහ කරන්නේ. ලබන සතියේ වගේ වෙනකොට මම පාවිච්චි කරන ඒ කියන්නේ මම මාකට් එකේ මම හැමදාම කියනවා මම ලොකු දේවල් ඒ කියන්නේ කොහෙවත් ස්ට්‍රැටජි පාවිච්චි කරන්නේ කාගේවත් දේවල් සහ ඒ කිසිම දෙයක් නෑ. මම විසින් නිර්මාණය කරගත්තු මගේ ක්‍රමයක් ඇතුලේ මම මාකට් එකේ ට්‍රේඩ් කරන්නේ. මම අන්නේ ක්‍රමය ඒ යහි හරහා බොට් කෙනෙක් කරන්න උත්සාහ කරනවා. ගොඩක් වෙලාවට ඔයාලට කියන්නේ ඇත්තටම දැන් මම සිග්නල් දුන්නට ගෲප් එකේ මම දන්නවා 90%ක් ගෲප් එක ෆලෝ කරන්නේ නැහැ. ඒ කියන්නේ මම ඇත්තටම දවසට එක සිග්නල් එකක් දෙකක් දුන්නට ඒක ඔය කට්ටියට මදි කියන ලෙවල් එකේ තමයි මම ඉන්නේ. එතකොට ඒකත් එක්ක නමුත් මට ඊට වඩා මම සාමාන්‍යයෙන් මම එහෙම ගොඩාක් ඇනලයිස් කරන්නේ නැහැ. මගේ කාලය බෙදාගෙන තියෙන එක එක දේවල් වලට. එතකොට මං එක එක සබ්ජෙක්ට් වයිස් මම කරනවා එක එක දේවල් කරනවා. එතකොට මගේ කාලේ ට්‍රේඩින් වලටත් මං එහෙම වෙන් කරලා තියෙනවා. මං ට්‍රේඩ් කරන්න නිශ්චිත වෙලාවක් තියෙනවා සහ නැත්නම් මං ට්‍රේඩ් එකක් ගත්තොත් ඒක ක්ලෝස් කරන්න නිශ්චිත ටාගට් එකක් තියෙනවා. ඒකෙදි ඒ විදිහට තමයි මම යන්නේ. එතකොට මං ගොඩක් ඔය ස්කැල්පින් ට්‍රේඩ්ස් කරන්නේ නැහැ. කියන්නේ මාකට් එකේ නිතරම රැඳිලා ඉඳලා ට්‍රේඩ් කරන්නේ නැහැ. ඒ හේතුව හින්දා සමහර වෙලාවට ගෲප් එක ෆලෝ කරන්නේ නැහැ. හැබැයි මම ගෲප් එකේ සිග්නල් ජෙනරේට් කරන විදිහටම බොට් කෙනෙක් ඒක මගේ වැඩේ කම්ප්ලීට් කරගන්න පුළුවන් වුණොත් මම තාම 100%ක ප්‍රතිඵලයක් දැකලා නැහැ. මොකද මම දැන් ඒක ෆයිනලයිස් කරලා ඒක ටෙස්ට් කරලා එළියට දෙනකන් පොඩි කාලයක් යයි සතියක් දෙකක් විතරයි. සමහර විට අප්‍රේල් මාසේ අන්තිම වගේ වෙනකොට පුළුවන් වෙයි. ඒක පොඩි ප්‍රොසෙස් එකක් නෙමෙයි ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්. ඔය මේ AI ගැන දන්න කට්ටිය එහෙම දන්නවනේ. එතකොට මම උත්සාහ කරනවා මගේ ස්ට්‍රැටජි එක. කියන්නේ මම පාවිච්චි කරන විදිහම ඒ හරහා දෙන්න ඒ තියෙන මැනේජ්මන්ට් එක ඒ කියන්නේ මනි මැනේජ්මන්ට් එක රිස්ක් මැනේජ්මන්ට් එක ඒ සියලු දේවල් ඇඩ් කරලා තමයි මම මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයාලට අර ඔයාලා ට්‍රේඩින් කරන account එක ඔයාලා වෙනම අරගෙන ගිහිල්ලා බොට්ට කොපි කරලත් ඔයාලට ට්‍රේඩින් account එකක් ස්ටාර්ට් කරලා කැමති නම් තියන්න පුළුවන්. මාසෙකට සාමාන්‍යයෙන් හොඳ ගේන් එකක් එන විදිහට මම හදන්න try කරනවා. තාම මේ වැඩේ process යන්නේ. ඉතින් ඒකින්ද මේ ක්ලියර්ලි උත්තරයක් හරියටම කියන්න බෑ. මේක අනිවාර්යයෙන්ම මෙහෙම කරනවාමයි කියලා කියන්න බෑ. මගේ උපරිමයෙන් මහන්සි වෙනවා මේ වැඩේ සඳහා. ඒක මම අර ඔයාලට අප්ඩේට් එකක් විදිහට තමයි දුන්නේ. හරි. එතකොට මේ පිසා ආයිබුවන් පියුමාල් ආයිබුවන් ඔය දෙන්න අපි එන්න කලින් චුට්ටක් පටන් ගත්තා. මේ
පස්සේ කතාව යන ගමන් ආපු හින්දා ආයි කතා කරේ ඈ. මේ එතකොට ඔයාලට මුකුත් ගැටලු එහෙම නෑ නේද? විමල්. නෑ දැන් නෑ. හරි හරි හරි. එතකොට මේ මම කිව්වා මම මේ මොනවද පොඩි ඇනලයිස් පාර්ට් එකකට යන්න උත්සාහ කරනවා කියලා. බලමු අපි ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනව නේද? ඔව් පේනවා. right. මම මේ ඉදිරි සතියේ සහ ස්කැල්පින් කරන අයට එතනින් ගියාම සාමාන්‍ය ඩේ ට්‍රේඩින් කරන අයට නැත්නම් ස්විං ට්‍රේඩ් කරන අයට පොඩි අයිඩියාස් ටිකක් දෙන්නම්. මේක ඇත්තරම මේ සිග්නල්ස් නෙමෙයි. නමුත් මේ දේවල් ටික මං හිතනවා මං ඒ කියන්නේ පොඩි නෝට් එකක් දාගෙන ඒ විස්තර ටිකත් එක්ක එහෙම කතා කරන්න. සහ මේ සතියේ ඩේටා මොනවද? ඒ ඩේටාත් එක්ක කොහොමද මාකට් එක මූව් වෙන්න පුළුවන් කියලා මේ මම ඇත්තරම ගොඩාක් වෙලා මේක කරන්නෙත් නෑ. මේ Zoom එකත් අපි මේ වැඩේ ඉවර කරලා මේකේ තියෙන ගැටලු ටික විසඳගෙන අපි ඒක ක්ලෝස් කරමු. මොකද මං කලින් කිව්වා වගේ මගේ ප්‍රොජෙක්ට් එකට මං වැඩිපුර අවධානය යොමු කරලා තියෙන්නේ. ඉතින් මං අනිවාර්යෙන් දවසකට පැය 5ක් ඒ වෙනුවෙන් යොමු කරනවා. ඒතර මම මේ වැඩේ ඉවර වෙලා ඒකට එන්ට වෙන්න ඕනේ. ඒක නිසා මම මේක නෝමලි කියලා දාන්නම් මොනවද මෙතන වෙන්නේ කියලා. අපි මුලින්ම බලමු ගෝල්ඩ් එක සාමාන්‍ය ඩේලි ගත්තාම බයි ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. මේකේ ආයේ මොකද මේ මාකට් එක බයි වෙන එක තාම නතර වෙලා නැහැ සහ ඒක ඉතින් කන්ටිනියු යනවා. කොහේ හරි අපිට ලොකු ටයිම් ෆ්‍රේම් එකක රිජෙක්ෂන් එකක් දෙන්න ඕනේ මේකේ කන්ෆර්ම් සෙල් එකක් ගන්න නම්. ඒ කියන්නේ අපිට ලොන්గ్ ටර්ම් සෙල් එකකට යන්න නම් ඒ වගේ එකක් දෙන්න ඕනේ. ආයි තව ඔයාලට මම චූටි දෙයක් පෙන්නන්නම්. මෙන්න මෙතන බලන්න අපි ඩේ ටයිම් ෆ්‍රේම් එක එහෙම මේව කරාට මේ 4 hour ටයිම් ෆ්‍රේම් එකේදී මෙතන නිකන් අපිට ට්‍රෙන්ඩ් එක බ්‍රේක් කරා වගේ පෙන්නලා මාකට් එක ආයේ ගිහිල්ලා තිනවා. මේ ඒරියා එකේදී සම්පූර්ණ ට්‍රේඩර්ස්ලව රවට්ටලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය මේ තැන්වලදී රවටනවා. මොකද මේ ට්‍රෙන්ඩ් එක බ්‍රේක් කරලා ආයි රීටෙස්ට්මන්ට් එකේදී ගොඩක් කට්ටිය මේ හරියෙන් සෙල් ට්‍රේඩ් ගන්නවා. ඉතින් ඒ සෙල් ට්‍රේඩ් වල ප්‍රොෆිට් වෙනවා කියලා පෙන්නලා ඒ මාකට් එක බයි මූවමන්ට් එකක් ගිහිල්ලා තිනවා. මං හිතන්නේ මේකට අපිත් අහුවෙන්නේ ඇති ගොඩක් වෙලාවට. නමුත් හැබැයි අපි අර හැම වෙලාවෙම මේ අවදානම අඩු කරගන්න ස්ටොප් ලොස් පාවිච්චි කරනවා කියලා මං විශ්වාස කරනවා. ඒ නිසා ලොකු හානියක් නොවෙන්න ඕනේ. මේ මං හිතන්නේ මේ ගිය සතියේ වෙච්ච දෙයක් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම දෙයක් වෙලා තිනවා. මං ඇත්තට මේක මම දැක්කේ නෑ. අද මාකට් එක නිකන් බලද්දි මං ඒක දැක්කේ. මේ වගේ තැන්වලදී හරි පරිස්සම් වෙන්න ඕනේ. හරි කම්ප්‍රමේෂන් එකක් දෙනකම්ම ට්‍රේඩ් එකක් ගන්න නැතුව. හරි. මම ඒක නිකන් අර අමතර දැනුමට දෙයක් විදිහට තමයි කිව්වේ. ඒකෝර අපිට මේ ඩේලි chart එක ගත්තාම තියෙනවා මෙන්න මෙහෙම අපිට මාක් කරගන්න පුළුවන්. ආයෙක මම මාක් කරලාමයි තියෙන්නේ. 3167 6 හයි එක තියෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. සහ ඊට පස්සේ ෆුල් බොඩි එකක් තියෙන කැන්ඩල් එකක් ක්ලෝස් වෙලා තියෙනවා. බෙයාරිෂ් කැන්ඩල් එකක් විදිහට ඩේ ටයිම් ෆ්‍රේම් එකේදී අපිට ගන්න තියෙන්නේ මේ හයි එකයි. මෙතන අපිට මෙතන රෙසිස්ටන්ට් එකක් විදිහට ගන්න පුළුවන් 3100 ලෙවල් එක මාක් කරගමු අපි.
100 ජනපදයි. මෙතන ගන්න පුළුවන් අපිට රෙසිස්ටන්ට් එකක් විදිහට. ඒ කියන්නේ මේකේ මේ 6 හයි එකට කලින් තියෙන රෙසිස්ටන්ට් එක සාමාන්‍යයෙන් මේ මාකට් එක මේ වගේ ස්ට්‍රක්චර් එකක් හැදුනාට පස්සේ මෙන්න මේ වගේ තැනකින් තමයි ආයේ රෙසිස්ටන්ට් එකක් අපි මාක් කරන්නේ සහ මේ අපි මාකට් එක බලන්න. කියන්නේ අපි ඇනලයිස් කරනකොට සාමාන්‍යයෙන් මේ මම ඇනලයිස් කරනකොට මේක ආයෙම කියනවා මේක ඇවිල්ලා මේ මම ඇවිල්ලා 100ට 100ක් ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ඉන්න ඇනලයිසර් කෙනෙක්වත් එහෙම දෙයක් නෑ සහ මම ඔය ඉන්ඩිකේටර්ස් හරි මේ මොනවත් එහෙම යූස් කරන්නෙත් නෑ. මම මාකට් ස්ට්‍රක්චර් වලට ට්‍රේඩ් කරන්නේ. එතකොට ඒකත් එක්ක සාමාන්‍යයෙන් ටිකක් ඒ කියන්නේ ඩේ ට්‍රේඩින් වගේ ක්වොලිටියට යන ස්විම් පොසිෂන් තමයි මම ගොඩක් වෙලාවට එන්ට්‍රි විදියට මම පාවිච්චි කරන්නේ. ඒ අතරේ මේ මම පොඩි ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් නොකරනවාම නෙමෙයි, පොඩි ටයිම් ෆ්‍රේම් වලත් කරනවා. නමුත් ඉතින් මගේ සාමාන්‍යයෙන් ස්විම් ට්‍රේඩ් අයිඩියා තමයි ගොඩක් තියෙන්නේ. එතකොට ඩේ එකේ අපිට රෙසිස්ටන්ට් එක මෙහෙම මාක් කරගන්න පුළුවන්. ඊට පස්සේ සපෝට් එක අපිට 3000 මෙන්න මෙතන ඔයාලට පේනවා. මෙන්න මේ ලෙවල් එක ගන්න පුළුවන්. මේක 2000 මේ 2950 කියන සපෝට් එකටත් යන්න පුළුවන් ඈ. ඒ කියන්නේ මේ මෙතන බ්‍රේක් වුණොත් එහෙම ගොඩාක් වෙලාවට මේ 3000 කියන ලෙවල් එක බ්‍රේක් වුණොත් එහෙම ආයේ ඊගාවට මේක ගොඩාක් වෙලාවට ඔටෝ බ්‍රේක් වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මෙතන මේ එක බ්‍රේක් වෙන්න ඉඩ තියෙනවා. ඒකත් එක්ක සමහර වෙලාවට මේ ට්‍රෙන්ඩ් ලයින් එකට රියැක්ට් කරලා රීටෙස්ට්මන්ට් එකකින් ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරලා මෙන්න මෙතෙන්ට එන්න පුළුවන් මාකට් එකේ. හැබැයි මේ ඩේලි ට්‍රෙන්ඩ් ලයින් එක මේ තියෙන්නේ. මේක එහෙම බ්‍රේක් වුණා කියලා අපි ඩේලි කැන්ඩල් එක මේක බ්‍රේක් වුණා කියලා සලකන්නේ නැහැ. මේක යටින් කැන්ඩල් එකක් ක්ලෝස් වෙලා ෆුල් කැන්ඩල් එකක් ආයේ ඇඳෙන්න ඕනේ. එතකොට තමයි මේක නියම විදිහට බ්‍රේක් වුණා කියලා සලකන්නේ. එතකොට මෙන්න මෙතෙන්ට මාකට් එක රියැක්ට් කරන්න පුළුවන්. මේ ඇවිල්ලා ඩේලි ගත්තාම අපි මේක සම්පූර්ණ ක්ලියර්ලි ඉවර නැහැ. නිකන් අදහසක් විදිහට ගන්න. ඒකෙන් මාක් කරගත්තා. ඊට පස්සේ අපි බලමු නිකන් පෝවව මොන විදිහටද තියෙන්නේ කියලා. පෝවව තියෙන්නේ පෝවව එක මම කලින්ම පොඩි ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගෙන තියෙනවා. ඒක ඇවිල්ලා මේ ඇවිල්ලා 6 හයි එක මාක් කරලා මෙන්න මෙතන රිජෙක්ෂන් එකට ටාගට් කරලා පොඩි ට්‍රෙන්ඩ් එකක් ගහගත්තා. මොකද මාකට් එක බෙයාරිෂ් මාකට් එකක තියෙන නිසා. කියන්නේ ගිය සතියේ එහෙම තිබුණ නිසා අර අපි සාමාන්‍ය යන විදිහට අපි SMC ගත්තොත් එහෙම 6 හයි හද ගිහිල්ලා ඒක වෙනස් වෙලා වගේ තියෙන නිසා පොඩි ට්‍රෙන්ඩ් ලයින් එකක් ගහගත්තා. ඊපස්සේ මේකෙත් ඇවිල්ලා මේක රෙසිස්ටන්ට් මේකෙත් රෙසිස්ටන්ට් ලෙවල් 3100 3120 වගේ තමයි තියෙන්නේ. මෙන්න මෙතන මේ හැදිලා තියෙන මොන්ට් එක තමයි මේකෙත් ගන්න වෙන්නේ. එතකොට අපිට මේකේ සපෝට් එක ගන්න පුළුවන් 2999 කියන ලෙවල් එක ගන්න පුළුවන්. අපි 2999ටත් එකක් දාගමු.
1999ටත් දාගත්තා. එතකොට මෙන්න මෙහෙම එකක් ඔයාලට පේනවා. එතන මෙහෙම තියෙනවා, එතන මෙහෙම තියෙනවා. හරි. ඊට පස්සේ අපි යන් තව පොඩි ටයිම් ෆ්‍රේම් එකකට. මේකේ මේ වගේ ලොකු ටයිම් ෆ්‍රේම් වල ලොකු දේවල් මාක් කරන්න නෑ. ලොකු ටයිම් ෆ්‍රේම් වල පොඩි මොනවා හරි තියෙන සපෝට් රෙසිස්ටන්ට් මාක් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ 1 hour විතර ගියාම 1 hour මෙන්න මෙතන මේ ඉමීඩියට්ලි රෙසිස්ටන්ට් එකක් මේක. මොකද මෙන්න මේ කැනල් එකෙන් ආයේ මෙතන රිජෙක්ට් වෙලා තියෙනවා. එතකොට මේක රෙසිස්ටන්ට් එකක් වෙනවා පොඩි ටයිම් ෆ්‍රේම් වල. ඒ කියන්නේ 1 hour 30 minute 15 minute 5 minute වල වගේ මෙතන රෙසිස්ටන්ට් එකක් වෙනවා. එතකොට ගොඩාක් වෙලාවට මාකට් එක මෙන්න මෙහෙම ස්වභාවයක් ගනී. එතකොට මේක තව ටිකක් පල්ලෙහාට දාගමු. මෙන්න මෙහෙම මාක් කරගන්න පුළුවන්. එතන මේ කැන්ඩල් එක මේකට රෙස්පෙක්ට් කරලා තියෙනවා. මාකට් එක අපිට ඔහොම එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි යන් 30 මිනිත් වගේ මෙන්න මෙහෙම තමයි මාකට් එක පෙන්වම් කරන්නේ. එතකොට මෙන්න මේ ඒරියා එක ඔයාලට ටිකක් ලොක් කරලා පෙන්වන්න. සාමාන්‍යයෙන් ඔයාලගේ දැනට මාකට් එක මෙන්න මෙතන තියෙන්නේ 3038 තියෙන්නේ. මෙන්න මේක ක්ලියර්ලි බ්‍රේක් වුණොත් කියන්නේ මේ සෝන් එකට උඩින් 3045ට උඩින් මෙන්න මේ හරියෙන් විතර කැන්ඩල් එකක් ක්ලෝස් වුණොත් 3052 53 වගේ ඒරියා එක ගිහිල්ලා කැන්ඩල් එකක් ක්ලෝස් වුණොත් එහෙම ඔයාලට අනිවාර්යෙන් මේකේ රීටෙස්ට්මන්ට් එකේදී මෙන්න මෙහෙම ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මේක ටාගට් කරන්න පුළුවන්. නම් වෙන්න පුළුවන් මේ 3030ට 3045 කියන මේ ඒරියා එක බ්‍රේක් කරොත් මෙතනින් මාකට් එක රිජෙක්ට් වුණොත් මෙතනින් රිජෙක්ට් වුණොත් එහෙම සාමාන්‍යයෙන් එන්න පුළුවන් මෙන්න මේ ලෙවල් එකට. මෙතනින් මේ සෝන් එකෙන් හැබැයි රිජෙක්ෂන් කැන්ඩල් එකක් හැදෙන්න ඕනේ. මං ඔයාලට රිජෙක්ෂන් කැන්ඩල් ටිකකුත් පෙන්වන්නම් පුළුවන් වුණොත් එහෙම මේ පොඩි ටයිම් ෆ්‍රේම් වල අපි හිතමු 15 කියලා. ඔයාලා ගත්තාම මේ සෝන් එක ඇතුලේ කැන්ඩල් එකක් රිජෙක්ට් වුණොත් එහෙම මේක අපිට මේ වෙනකන් ඉන්න පුළුවන්. ඒකට ෂෝට් ටර්ම් තියෙන්නේ ඔයාලට මෙතන ට්‍රේඩ් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි 15 මිනිත් 30 මිනිත් වගේ ගන්නවා නම් 3038 45 කියන සෝන් එකෙන් සෙල් ට්‍රේඩ් ගන්න පුළුවන්.
SL එක 3053 කියන ලෙවල් එකේ තියලා 52 52.6 විතර තමයි තියෙන්නේ. එතකොට 53 කියන තැන SL එක තියලා 38.45 කියන ලෙවල් එකෙන් ගන්න පුළුවන් පළවෙනි TP එක 3020 විතර ටාගට් කරන්න පුළුවන්. දෙවෙනි එක 3012. ඊට පස්සේ ඔයාලට 2980 වගේ ටාගට් එකකට TP ටාගට් කරන්න පුළුවන්. හැබැයි මේක ඇවිල්ලා මේ ෂණිකවම එක කැන්ඩල් එකකින් දෙකකින් බහින ගන්නෑ. මේ හරිය කන්සොලිඩේට් වෙලා මාකට් එක මෙහෙම ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඉතින් ඒ 15 මිනිත් වලින් වගේ එක ට්‍රේඩ් එකක් ගන්නවා නම් මේ ට්‍රේඩ් එක මෙහෙන් SL එක තියලා මෙන්න මේ 2980 ටාගට් කරලා සෙල් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. එතකොට බයි ට්‍රේඩ් එකක් ගන්නවා නම් මේක වැදගත් වෙන්නේ කන්ෆර්මේෂන් එක. බයි ට්‍රේඩ් එකක් ගන්නවා නම් ඔයාලට මේ සෝන් එක බ්‍රේක් කරලා කැන්ඩල් එකක් ක්ලෝස් වුණොත් එහෙම ආයේ 2045 දී විතර සෝරි 3045 45 50 අතරින් බයි ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. ඔයාලගේ SL එක මෙන්න මේ හරියට 3035 විතර ප්ලේස් කරලා 3035 විතර ප්ලේස් කරලා බයි ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. බයි ට්‍රේඩ් එක ටාගට් කරන්න පුළුවන් 3100 3120 විතර බයි ට්‍රේඩ් එක ටාගට් කරන්න පුළුවන්. කොහොම වුණත් මේ සතියේ මෙතනින් උඩ මාකට් එක යන්නේ නැති වෙයි. මොකද දැනට ජියෝපොලිටිකල් ටෙන්ෂන් විදිහට තියෙන්නේ මිඩල් ඊස්ට් වෝ එක තියෙන දැනට තියෙන ප්‍රශ්නයි සහ ට්‍රම්ප්ගේ ටැරිෆ් ටිකයි. ඒ කියන්නේ US ඉකොනොමි එකට අදාළව සහ ඉතින් ඔය earthquake එකත් පොඩි හරි බලපෑමක් වෙයි. මොකද මේ අර අතරම මේ චීනේ මාකට් ඒ කියන්නේ එයාලගේ චීනේ ආර්ථික දැක්ම ආර්ථිකය මොඩල් එකක් විදිහට ලෝක ආර්ථිකයට බලපානවා. එයාලගේ සෙන්ටිමන්ට් එක. ඒ කියන්නේ එයාලා මාකට් එකේ හැසිරෙන්නේ කොහොමද කියන එක ලෝක ආර්ථිකයට පොඩ්ඩක් බලපානවා. ජියෝපොලිටිකල් ටෙන්ෂන් විදිහට එච්චරයි තියෙන්නේ. කොහොම වුණත් මෙන්න මේ ලෙවල් එක මේ සතියේ බ්‍රේක් කරන එකක් නෑ. මේ 3100 120 කියන රෙසිස්ටන්ට් එක මේක ස්ට්‍රෝං රෙසිස්ටන්ට් එකක්. මේක මේ සතියේ බ්‍රේක් කරන එකක් නෑ. එතකොට මගේ අදහස මම මේ තව ඔයාලගේ මොනවා හරි අදහස් තියෙනවා නම් ඒවත් එකතු කරගෙන ට්‍රේඩ් ගන්නකොට ගන්න. මේ මගේ අදහස විතරයි මම දෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේ සෙල් ට්‍රේඩ් එකක් කියන්නේ මේ සෙල් ට්‍රේඩ් එක ගත්තාම ඔයාලා අනිවාර්යයෙන්ම 2980 කියන ලෙවල් එකෙන් ප්‍රොෆිට් ගන්න ඕන ට්‍රේඩ් එකේ. නමුත් මේක තවත් පල්ලෙහාට මේ විදිහට මේ ඒරියා එකේ රිජෙක්ෂන් කැන්ඩල් එහෙම හැදුනොත් එහෙම සහ රිජෙක්ෂන් පැටර්න් එකක් හැදුනොත් මොනවා හරි මාකට් එක මෙතනට වෙනකන් ඩවුන් වෙන්න පුළුවන්. 2950ට වෙනකන් ඩවුන් වෙන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් ෂෝට් ටර්ම් කියන්නේ 5 මිනිත් වගේ ට්‍රේඩ් කරනවා නම් ඒ කියන්නේ ඔයාලා ඔය ළඟ ට්‍රේඩ් කරන්න ගොඩාක් try කරන නිසා තමයි මේ අදහසක් දෙන්න හැදුවේ. සාමාන්‍යයෙන් 3012 3000 තමයි සපෝට් වෙන්නේ. 3038 3045 තමයි රෙසිස්ටන්ට් වෙන්නේ. සෙල් ට්‍රේඩ් ගන්නවා නම් 3038න් 3040න් සෙල් ට්‍රේඩ් ගන්න 3046 SL තියන්න. ඒ වගේ TP ටාගට් කරන්න 3025 3015 3000 වගේ ටාගට් කරන්න උපරිම 5 මිනිත් වගේ ට්‍රේඩ් කරනවා නම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර ගොඩක් ට්‍රේඩ් ගන්න ඩේලි ට්‍රේඩ් කරනවා නම් වගේ එහෙම ඒ ලෙවල් එකෙන් තියාගන්න. සාමාන්‍යයෙන් බයි ට්‍රේඩ් ගන්නවා නම් බයි ට්‍රේඩ් ගන්න ඕනේ අනිවාර්යෙන් මෙන්න මේ සෝන් එක මේ 45 බ්‍රේක් කරොත් එහෙම මාකට් එක රීටෙස්ට්මන්ට් එකක් එනකොට බයි ට්‍රේඩ් එකක් ගන්න. ඔයාලට SL එක තියන්න පුළුවන් 37 විතර. ඒ කියන්නේ සෝන් එකේ යටට 10ක් විතර තියලා තියන්න පුළුවන්. 37 විතර තියලා ඔයාලා TP ටාගට් කරන්න පුළුවන් 55 65 75 වගේ පිප් 300ක් විතර 200ක් 300ක් විතර වගේ රේන්ජ් එක පුළුවන්. අනිත් එක ගෝල්ඩ් එක මේ හරියේදී අර රේන්ජ් එක ගොඩක් ළඟ වැඩි ෂණික මූව්මන්ට් තියෙන්නේ. ඒකින්ද බලාගෙන හරි පරිස්සමෙන් කරන්න ඕනේ. ට්‍රේඩ් කරනකොට ස්ටොප් ලොස් අනිවාර්යෙන් යූස් කරන්න.
අර හැමතිස්සෙම මම කියනවා වගේ මාකට් එකේ නිතරම දඟල ට්‍රේඩ් කරනවා කියන එක නෙමෙයි දඟල එහෙට මෙහෙට සෙල් බයි කරනවා කියන එක නෙමෙයි ට්‍රේඩ් කරනවා කියන්නේ අපි අර හරි මොනවා හරි දෙයක් ඔලුවට දාගෙන මොකක් හරි ස්ට්‍රක්චර් එකක් ඇතුළේ ඉඳගෙන ඒක ෆලෝ කරන එක තමයි ඒකත් එක්ක මොකද තමන් ඉගෙන ගත්ත දෙයක් තියෙනවා නම් ඉගෙන ගත්ත දෙය මෙතනින් ඉස්සරහට අරයි යන එක තමයි ට්‍රේඩින් කියන්නේ නැත්තම් මාකට් එකට හැමදාම සල්ලි දදා ලොස් වෙන එක නෙමෙයි. ඒකද අපි මොකද හැම දෙයක්ම පිළිවෙලකට මැනේජ් කරගන්න ඕනේ. සහ මේකෙදි මම තව පොඩි විශේෂ කාරණාවක් කියන්නම්. මම ඊයේ පෙරේදා මම දැම්මා පොඩි පුතෙකුට ඒ ලෙවල් කරලා ඉවරයි කියලා ඩොලර් 10ක් ඉල්ලලා ගෲප් එකේ දාපු පුතාට මම දැම්මා සෙන්ට් එකක් කරන්න කියලා ඩොලර් 10ක් දාලා එකෙන් පටන් ගන්න ඊට පස්සේ ඉස්සරහට යන්න කියලා ඊට පස්සේ ඒකට රිප්ලයි මැසේජ් එකක් තව එක්කෙනෙක් දාලා තිබ්බා මට මේ මතක් වෙන ඒවා කියන්නේ මාත් සෙන්ට් එක දවස් 4න් 2000 කරා එක දවසින් වොෂ් වුණා කියලා. මම විශ්වාස කරනවා එයා දවස් 4ක් ඇතුළත 2000 කරපු නිසා තමයි එක දවසින් වොෂ් වෙන්නේ. ඔය ගොඩාක් කට්ටිය එක දවසින් දෙකෙන් ලොකු ප්‍රොෆිට් එකකට යන නිසා තමයි ආයෙ එක දවසින් දෙකකින් ලොස් වෙන්නේ. මොකද එතකොට ඒකට අනුව තමයි මාකට් එක මැනේජ් වෙන්නේ. අනිත් එක මම ඔයාලට ලබන සතියේ ප්‍රසන්ටේෂන් එකක් එක්ක අරන් එන්නම්. මාකට් එකේ අපි පාවිච්චි කරන ලිවරේජ් මොනවද මාජින් කියන්නේ මොනවද කියලා ඒක ටිකක් කතා කරන්න ඕන මාතෘකාවක් කියලා හිතලා තියෙන්නේ මට මේ ඒකට හේතුව ඒවා හරියට පාවිච්චි කරන විදිය දන්නේ නැහැ ඔයාලා. ඔයාලා ඒ කියන්නේ මේ අර ගොඩක් වෙලාවට මේ මාකට් එකේ තීරණ ගන්න ඇනලයිස් වලින්නේ. මම ඒකට පොඩි උදාහරණ ටිකක් එක්කම මම ලබන සතියේ ඒකට ප්‍රසන්ටේෂන් එකක් අරන් එන්න. මාකට් එකේ එහෙම ඇනලයිස් වලින් විතරක් තමන්ට බෑ අදහස් ගන්න. මේක අර සාගරයක් වගේ සබ්ජෙක්ට් එකක්. මේක ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම ඒකට ලබන සතියේ මාර ඒක ඇත්තරම මේ ලියලා කරලා තියෙන්නේ මට ප්‍රසන්ටේෂන් එක හදාගන්න වැඩි තමයි ටිකක් අපහසු මට මොකද ඒ සම්බන්ධ ලොකු නොලෙජ් එකක් නැහැ මම ඒක ස්ටඩි කරන ගමන් ඉන්නේ මොකද ගිය සතියේත් මම ඒක හදන්න try කරා මේ ඔයාලට ඒ කියන්නේ මං ගිය සතියේ වෙනම තව ටීම් එකකට මුලින් ඉඳන්ම forex උගන්වන්න කියලා පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදන්න හැදුවා ඒක සාර්ථකුනේ නැහැ මම මොකද මම මේ හැමදේම මම zoom එකේ තියෙන මම normally අර මේ මම එන ලොකු ඇඩර් කෙනෙක් කරේ මෙන්න මම දන්න දේවල් මම ටික ටික හරි මට පුළුවන් විදිහට මං කියලා දෙනවා. මෙන්න මේ විදිහට වෙයි කියලා. එතකොට ඊළඟ කාරණාව ඔයාලට පැහැදිලි නේද ගෝල්ඩ් එකේ 5 මිනිට් වගේ කරනවා නම් ඔය 38 3000 වගේ රේන්ජ් එකේ ඉන්න. ඒ කියන්නේ දවසේම අපි ඔය ට්‍රේඩ් ගන්නවා ක්ලෝස් කරනවා නම් මේ නිකාම්ම නිකරුණේ ට්‍රේඩ් ගන්න ක්ලෝස් කරන්න එපා. මේ වගේ අයිඩියා එකක් ඔලුවට දාගන්න සාමාන්‍යයෙන් බයි ට්‍රේඩ් ගන්නවා නම් 3012 3000 වගේ රේන්ජ් එකකින් ගන්න පුළුවන්. සෙල් ට්‍රේඩ් ගන්නවා නම් 3038 45 වගේ රේන්ජ් එකකින් ගන්න පුළුවන්. එතකොට ඒ අතර වාරේ එහෙම මෙහෙන් ට්‍රේඩ් ගන්න නැතුව හරි තැනකට එනකන් ඉඳලා බලලා එහෙම ට්‍රේඩ් එකක් ගන්න. ඊට පස්සේ ඒවා SLTP යූස් කරන්න. TP වලින් ප්‍රොෆිට් බුක් කරගන්න. SL වලින් ලොස් එක ඇක්සෙප්ට් කරන්න. එහෙම පිළිවෙලකට යන්න. ඔයාලට එක ට්‍රේඩ් එකක් ලොස් වුණා කියලා ඊගාව ට්‍රේඩ් එක ලොස් වෙන්නේ නැහැ. ඔයාලා ලොස් වෙලා හරි තමන්ගේ ෆන්ඩ් එක බේරගත්තොත් එහෙම ඒ තියෙන එක රිකවර් කරගන්න පුළුවන් ආයෙ අපිට ට්‍රේඩ් කරලා. ඒකින්ද හැම වෙලාවෙම අර වොෂ් වෙන්නේ නැතුව ලොස් වුණාට කමක් නැහැ වොෂ් වෙන්නේ නැතුව ඉස්සරහට යන්න කියන එක තමයි මම කියන්නේ. හරි. මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා මම පොඩි ට්‍රේඩ් අයිඩියා එකක් දුන්නේ මේ කට්ටියට ඒ කියන්නේ ආපු කට්ටියට වැඩේ මේව කරන්න. ඔයාලට හෙට උදේ පාන්දරම ට්‍රේඩ් කරනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් සෙල් ට්‍රේඩ් ගන්න පුළුවන් සෙල් අරගෙන මේ හරියට ටාගට් කරන්න පුළුවන් ඊට පස්සේ ආයෙ මාකට් එක ආයෙ රිවර්ස් වුණොත් එහෙම ආයෙ සෙල් ට්‍රේඩ් ගන්න පුළුවන් ආයෙ මේ හරියට ටාගට් කරන්න පුළුවන් ඊට පස්සේ මේ ගන්න ට්‍රේඩ් එකක් හෝල් කරන්න පුළුවන් ඔයාලට ඕන නම් මෙහෙට මාකට් එක ගියොත් එහෙම ඒක ඔයාලට ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් හැබැයි මේ දවස්වල මාකට් එක ෂෝට් ටර්ම් ප්‍රොෆිට් ගන්න එක තමයි වටින්නේ මොකද ලොන්గ్ ටර්ම් ට්‍රේඩ් එකකට ඒ කියන්නේ ලොන්గ్ ටර්ම් සෙල් ට්‍රේඩ් එකකට මාකට් එක තාම සූදානම් නැහැ මට තියෙන විදිහට සාමාන්‍යයෙන් ඔය මේ කියන්නේ මේ වගේ මූවමන්ට් එන්නේ කියන්නේ මේ වගේ ලොකු මූවමන්ට් එකක් එන්නේ මාකට් එක ඉහළට ගිහිල්ලා අර සෙල ප්‍රෙෂර් එක ස්ට්‍රෝං වෙලා
බයස්ලා ප්‍රොෆිට් ටේක් කරනවා වගේ මූව්මන්ට් ආවහම මේ වගේ මාකට් එක අර අතුරක් නැතුව කඩා වැටෙනවා. ඒක තමයි මේකට ගොඩක් වෙලාවට හේතුව. මෙහෙම මාකට් එක ඩවුන් වෙන්න. එතකොට මොකද මේකට විශේෂ වෙන කාරණාවක් නැහැ. සහ මේ කියන කතාව ඇතුලේ මේ කියන චිත්‍රය ඇතුලේ මේ සතියේ එන්න තියෙන ඩේටා ටික බලපානවා. එතකොට මම දැන් මේ කියපු කතාවට එක්ක මම පැහැදිලි කරන්නම් USD එකට අදාළ ඩේටා වල තත්ත්වෙත් එක්ක කොහොමද මාකට් එක ඩවුන් වෙන්න පුළුවන් අප් වෙන්න පුළුවන් කියලා. එතකොට ඩවුන් වුණොත් සෝන් එක මේක තමයි ප්‍රධාන සෝන් එක. මම ටාගට් කරන මම මාක් කරලා තියෙන ප්‍රධාන සෝන් එක මේ 2038 45 කියන සෝන් එක. මේ සෝන් එක රිජෙක්ට් වුණොත් මාකට් එක 2980ට විතර යයි කියලා මම හිතනවා. මේක බ්‍රේක් වුණොත් එහෙම 3100ට විතර යයි කියලා මම හිතනවා. එතකොට ඒ දෙපැත්තේ තමයි මගේ ට්‍රේඩ් අයිඩියාස් තියෙන්නේ. ඒ විදිහට තමයි. එතකොට මම ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ මාකට් එක මෙන්න මේ සෝන් එකේ හැසිරෙන ආකාරයත් එක්ක තමයි. ඔයාලට මම සිග්නල් එකක් දුන්නත් දෙන්නේ මේ මාකට් එක මෙන්න මේ සෝන් එකේ හැසිරෙන ආකාරයත් එක්ක මම දැන් මේ කියපු දේවලුත් යූස් කරලා මේව කරලා. එතකොට මම ඊගාවට බලනවා අපේ මොනවද මේ සතියේ තියෙන ඩේටා කියලා. මම forex factory එක සිලෙක්ට් කරගත්තා. එතකොට ඒකෙදි අපිට සඳුදා දවසේ නම් ට්‍රේඩ් කරන්න තරම් සුදුසු එහෙම ලොකු මේකක් තියෙන නිවුස් එකක් නැහැ. අඟහරුවාද දවසෙත් අපිට එහෙම ලොකු ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් ට්‍රේඩ් අයිඩියා එකක් ගන්න පුළුවන් නිවුස් එකක් රිලීස් වෙනවා කියලා පේන්න නැහැ. බදාදා මේ NZD කියන එකට නම් ගොඩක් වෙලාවට අපිට ට්‍රේඩ් වෙන්නේ නැහැ. මොකද මේකත් එක්ක මම NZD ඒ කියන්නේ මේ මෑත කාලීනව මේ කරන්සි එක ෆලෝ කරලා නැහැ. ඒකින්ද මට ඒ ගැන අයිඩියා එකක් ලොකුවට නැහැ. මෙන්න මේ JPY BOG ගවන නම නම් හොයාගන්න බෑ. මේක ස්පීක්ස් එකක් තියෙනවා. මේකටත් මාකට් එක වොලටිලිටි එක වැඩි වෙයි. මොකද JPY මේ දවස්වල සේෆ් වන් එකක් විදිහට මොනවද ස්ට්‍රෝං වෙලා තියෙන නිසා මේක ටිකක් මාකට් එකට බලපෑමක් කරන්න පුළුවන්. USD JPY සහ JPY පෙයාස් වල ට්‍රේඩ් ටිකක් බලන්න පුළුවන්. මෙන්න මේ අප්‍රේල් 9 කියන මේකෙදි මේකට මම ට්‍රේඩ් අයිඩියා එකක් සහ සිග්නල්ස් ටිකක් වෙනම මේකට දෙන්නම් බදාදට. ඊට පස්සේ බදාදා තව විශේෂ එකක් තියෙනවා FOMC මීටින් මිනිට්ස් කියන එක. FOMC මිනිට්ස් කියන එක ඔයගොල්ලෝ කලින් නම් මාකට් එකේ ඉඳ කට්ටිය නම් කලින් අහලා තියෙනවනේ. සාමාන්‍ය මේකෙදි වෙන්නේ ගොඩාක් වෙලාවට මේ ෆෙඩරල් රිසර්ව් එකේ මාර්තු මාසේ මීටින්ස් වල රිපෝට්ස් දෙනවා. මේක ඇත්තට විනාඩියයි තියෙන්නේ. මේකෙදි අර ඒ කියන්නේ ගොඩක් වෙලාවට මාර්තු 19 තියපු රැස්වීමේ රිපෝට් එක තමයි ප්‍රකාශයට පත් කරන්නේ මේකෙදි. සාමාන්‍යයෙන් අර ඉස්සරහට ඉන්ට්‍රස්ට් රේට් එහෙම අර ඒවට ඩිසිෂන් එකක් ගන්න මේකේ කියන වාර්තාව පදනම් කරගන්නවා. එතකොට ඒකත් මාකට් එක වොලටිලිටි වෙන්න පුළුවන්. මේ වාර්තාව අපිට ඒ වෙලාවේ බලන්න බෑ. නමුත් මේකේ තියෙන ඩේටා අපිට ඒක රිලීස් වුණාට පස්සේ කියන්නේ ඔය ඉකොනොමික් සම්බන්ධ වෙබ් වලින් අරෙන්ෙන් මේක ගන්න පුළුවන්. ඒකත් එක්ක මේ දැන් මම මේ කියන මේකත් එක්ක හැබැයි දැනට ඇමරිකාවේ ආර්ථිකය ටිකක් අර ට්‍රම්ප්ගේ ටැරිෆ් සීන් එකේ හින්දා ඒ කියන්නේ දැනට කොටස් වෙළඳපොළ කඩා වැටිලා කියලා කියන්නේ ඒක ට්‍රම්ප් ඔය ටැරිෆ් ගේන්න කලිනුත් කිව්වා මේක කෙටි කාලීනව අපේ වෙළඳපොළටත් බලපායි කියන එක. ඒ කියන්නේ ආර්ථිකේ කඩා වැටි తాවකාලිකව කියන එක කිව්වා. ඒ කියන්නේ එතකොට ෂෝට් ටර්ම් US ඉකොනොමි එක ඩවුන් වෙන්න නියමිත නිසා මේ වගේ රිසල්ට් එක තමයි ඊට පස්සේ මාකට් එක අප් ඩවුන් වෙන්නේ. අපි ඒක බලමු. මේක ආවට පස්සේ මොකද්ද මේකෙදි ගන්න පුළුවන් ඩිසිෂන් එක කියලා. මේකටත් වෙනම අපි රිපෝට් එකක් විදිහට දාන්නම්. ඒවා අනිවාර්යෙන් බලන්න. ඊට පස්සේ බ්‍රහස්පතින්දා තියෙනවා AUD වලට RBA ගවන ඒකත් යාලගේ ස්පීක්ස් එකක් තියෙන්නේ. ඒකත් එච්චර දින් 3:30ට තියෙන්නේ. ඒක ගැන එච්චර ලොකු අවධානයක් මම නම් යොමු කරන්නේ නැහැ. එතකොට ඒක අතහැරලා
දාලා තියෙන එකක්. මෙන්න මේ බ්‍රහස්පතින්දා CPI data එනවා. CPI data කියන්නේ සාමාන්‍ය මේ consumer price index. ඒ කියන්නේ පාරිභෝගික මිල දර්ශක කියලා තමයි කියන්නේ. මේක ඇවිල්ලා මාර්තු මාසේ පාරිභෝගික මිල දර්ශකයේ තමා මේ මාර්තු මාසේ රිපෝට් එක තමා දාන්නේ. මේ වගේ යම් ඒ කියන්නේ දැන් මේවට අදාළ යම් data release වෙලා තියෙනවා. එතකොට මාකට් එක සමහරක් වෙලාවට මේවා price කරගෙන ඉන්නේ. අර කියන්නේ final price එකට ආවේ නැති වුණාට මේවා අර කොටස් price කරගෙන මාකට් එකේ ඉන්නේ. එතකොට මාකට් එකේ ඒ price කරගත්ත ඒවත් එක්ක අර හිස්තන පුරවන්න තමයි මේ වගේ data release එකකදී මාකට් එක move වෙන්නේ. එතකොට මේක ඒ කියන්නේ අපිට මොනවද අපි කියන්නේ ඒකට පොසිටිව් පැත්තට આવොත් එහෙම මාකට් ඔක්කොම ඒ කියන්නේ පොසිටිව් පැත්තට move වෙන්න පුළුවන් USD එක DXY එක නෙගටිව් පැත්තට આવොත් එහෙම DXY එක නෙගටිව් පැත්තට move වෙන්න පුළුවන්. CPI එකටත් අදාළව ට්‍රේඩ් ප්ලෑන් එකක් බ්‍රහස්පතින්දා අපි දාමු. මං try කරනවා මේ සතියේ කොහොම හරි අපි බලමු එක live session එකක් හරි මේ news time එකකදී කරන්න. මගේ බොට් වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් වුණොත් මං ඒකට කොහොමත් අත තියෙනවා ඊගාව මේක විදිහට. ඊට පස්සේ ආයේ අපිට තියෙන සිකුරාදා GBP එකේ ඒ කියන්නේ එක්සත් රාජධානියේ GDP එක එනවා month to month එක. මේකටත් අපිට හොඳ ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මේ දවස්වල GBP strong තියෙන්නේ. එතකොට GDP එකත් strong වුණොත් එහෙම අපිට තව ඔය තියෙන ට්‍රෙන්ඩ් එකම කන්ටිනියු බයි සයිඩ් එකට දැනට බයි ට්‍රේඩ් එකක් ගන්න. තව ටිකක් මාකට් එක ඩවුන් වුණාම බයි ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් වෙයි. මේකත් සාමාන්‍යයෙන් හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් නිවුස් එකක් වෙයි. ඒක තියෙන්නේ සිකුරාදා උදේ 11ට. ඊට පස්සේ PPI එක තියෙනවා. PPI එක කියන්නේ production price index එක. يعني නිෂ්පාදන මිල දර්ශකයේ ඒකෙත් අපිට ඒකෙත් තියෙන්නේ මාර්තු මාසේ data සහ මාර්තු මාසේ data වලින් අප්‍රේල් මාසෙට කොහොමද නිෂ්පාදනය යන්නේ කියන දත්ත මත පදනම් වෙලා තියෙන්නේ. මේකටත් අපිට හොඳ ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් වෙයි. දැන් ඒ කියන්නේ මාකට් එක දැන් තියෙන සිටුේෂන් එක ට්‍රේඩ් කරන්න හොඳ සිටුේෂන් එකක්. ඇත්තට මේක මේ හොඳට ප්‍රොෆිට් දෙනවා, ප්‍රොෆිට් ගන්න පුළුවන්, මාකට් එක ඩිරෙක්ෂන් ක්ලියර්. එහෙම ඒ වගේ මේ වගේ කාල හැමදාම හම්බෙන්නේ නැහැ. ඉතින් මේ කාලේ ප්‍රොෆිට් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ලොස් වෙන කාලයක් තියෙනවා. එහෙම තියෙනවා. එතකොට අපි බලමු මේ සතියේ මොකක් හරි එහෙම ටිකක් ලොකු ප්‍රොෆිට් එකකට යන්න. මගේ පැත්තෙන් මම කරන්න පුළුවන් උපරිම දේවල් ඒ වෙනුවෙන් කරන්න උත්සාහ කරනවා. එතකොට මට මේ පැහැදිලි කිරීම මෙතනින් ඉවර කරන්න. එතකොට ඔයාලට මම හිතන්නේ මම කියපු ටික පැහැදිලි වෙන්නේ නැති මොනවා හරි ඒ සම්බන්ධව ඒ වගේ ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මයික් ඔන් කරලා අහන්න පුළුවන්. මේක දැනට ගෝල්ඩ් එකේ ඩිරෙක්ෂන් එක කිව්වා මෙන්න මේ විදිහට පුළුවන් කියලා. ඒක මං හිතන ඔලුවට යන්නේ නැති කියලා. ආයේ data මොනවද රිලීස් වෙන්න තියෙන්නේ සහ මේ අනිවාර්යෙන් මම අර data තියෙන කොටේ data වලට අදාළව forecast report එකක් දානවා. ඒ report එකත් බලලා මේ කියපු දේවල් ඒ කියන්නේ technically support සහ structure එක market එක දුවන ඒ දේවල් බලලා මේ හරි data එකක් analyze කරගත්තොත් ඔයාලට trade එකක් ගන්න easy. ඉතින් අර හැමතිස්සෙම අතරමැදින් මෙහෙම trade ගන්න නැතුව හරි key level එකකට එනකම් market එක key level එකකට එනකම් ඉඳලා key level වලින් trade අරගෙන sell hit වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයා දිගටම key level වලින් නම් ගන්නෙ. ඔයා අවසානයේ profit එක තමයි ඉන්නේ. එතකොට මගේ සිස්ටම් එක ඇතුලේ මම වැඩිපුරම ෆලෝ කරන්නේ මැනේජ්මන්ට් කියන එක. එතකොට මැනේජ්මන්ට් කියන එක ෆලෝ කරනකොට ට්‍රේඩ් ගන්න ලොකු ස්ට්‍රැටජි ඕනේ නැහැ. සපෝට් එකකින් රෙසිස්ටන්ට් එකකින් ට්‍රේඩ් එකක් අරගෙන අපිට වැඩ කරන්න පුළුවන්. සහ ඔය ට්‍රෙන්ඩ් ලයින් වලට රියැක්ට් කරනවා මාකට් එකේ. ඒ වගේ තැන් වලින් ට්‍රේඩ් ගන්න පුළුවන්. ඉතින් ඒක අරගෙන තමන්ගේ ෆන්ඩ් එකට අදාළව SL එකක් තියලා හැබැයි ඉතින් ඒ ගන්න ට්‍රේඩ් එක ගන්න ඕනේ
හරි තැනකින් හරි වෙලාවට හරි තැනකින් ගන්න ඕනේ. මෙන්න මේ වගේ තැන්වල එහෙම මාකට් එක හොඳට රියැක්ෂන් කරනවා. අනිත් එක මේ සයිකොලොජිකල් ලෙවල් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය සාමාන්‍ය රවුම් ගණන් තියෙන්නේ රවුම් ගණන් තැන්වලදී මාකට් එක සයිකොලොජි මේ විදිහට කියන්නේ ට්‍රේඩර්ස්ලා ඒ වෙලාවට අර ට්‍රේඩ් ගන්නවා ගොඩක් වෙලාවට. ඒකින්ද ඒ වගේ තැන්වලිනුත් මාකට් එක බලලා ට්‍රේඩ් ගන්න පුළුවන්. ඔය 3000 3100 2900 අන්න ඒ වගේ ලෙවල් වලින් ඒව ඇවිල්ලා ඒ කියන්නේ අර ටෙක්නිකලි සපෝට් නොවුනත් සමහර වෙලාවට සයිකොලොජිකල් සපෝට් රෙසිස්ටන්ට් වෙනවා. එතකොට මට ඒ ටික තමයි කියන්න උමනාව තියෙන්නේ සහ මට මම බලාපොරොත්තුෙන් ආවේ. ගොඩක් කට්ටියත් නැහැ. නමුත් ඉන්න කට්ටියට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපි මයික් ඔන් කරලා කතා කරමු. කතා කරලා මොනවා හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳගෙන ඉස්සරහට යන්න. මේ කාට හරි කියන්නේ අපැහැදිලි වුණාද මොනවා හරි කියපු දේවල් එහෙම ඕනම දෙයක් කොහේ හරි පැහැදිලි කිරීමක් කරන්න ඕන නම් මම ඒක කරලා ඉස්සරහට යන් අපි සහ ඒක කරලා ඉවර කරලා මීටින් එක ක්ලෝස් කරමු. අද මම තනියෙන් ඉන්නෙත් සහ මම අර කිව්වා වගේ මගේ වැඩකුත් තියෙනවා මට කරන්න. ඒකත් එක්ක ඒක ලබන සතියේ අවුරුදු තෑග්ගක් විදිහට ඔයාලට එන්නත් ගොඩක් වෙලාවට පුළුවන්. මොනවා හරි එහෙම තියෙනවා නම් මේ අපේ මැසේජ් එකකට හරි දාන්න. පැත්තත් බලන්න. එහෙම නැත්නම් 4 දෙනයි 5 දෙනයි දින්නේ ඉතින් මයික් එක ඔන් කරලා කතා කරන්නත් පුළුවන් මොනවා හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම්. නිසා සෆ්රාන්ල එහෙම කොහොමද දවස්වල සෆන් මේ අර ට්‍රිප් එකක් ගිහිල්ලා ඊයේ තමයි ආවේ. ඌට මහන්සි ඇති මම හිතන්නේ. දවස් අපිත් ගියා. මම ගිහිල්ලා දවස් දෙකකින් මම ආවා. ඒ පැත්තේ ඊට පස්සේ ඌ තව පොඩ්ඩක් එහෙට ගියා. මට වැඩ යන්න තියෙන ඉඳ මම ආවා. ඌ ඊට පස්සේ ඌ ෆැමිලියත් එක්ක ඌ එහෙම කන්ටිනියු කරා. තව එහෙට දුරට ඊයේ තමයි ඌ ආවේ. ඇවිල්ලා අද මම හිතන්නේ ඌ වැඩ ඒක තමයි ඌ ඇවිල්ලා නිදියද. ඔය කොහමත් හරි අමාරුවෙන් ට්‍රිප් එකක් ගිහිල්ලා ආවම ඔව් ඕන දවස් 4-5ක් විතර ඇති. දිගට එක දිගට ඩ්‍රයිව් කිලෝමීටර් 800 900ක් විතර එක පැත්තකට. මේ ඉතින් බැංගනදී අවුලක් නැහැ. නේද අර මහන්සි දිනවනේ ඉතින්. ඔව් නැතු. ඔව්. කො අපි මේ වෙන කවුරුද නැද්ද අපි කො එක්සෙමල් එක්සෙන් මල්ලි අද මේ අර බයිනෑස් එකේ මොකක් හරි යාලට ඔය ගෙට් එකක් තියෙනවා ඒකට ගිහිල්ලා මුතන විදියට මට ඒ කියන්නේ හවස කතා කරන්න බැරි වුණා මේ මම හවස කිව්වා Zoom එක ගන්නවා කියලා මේ මැසේජ් එක දාන්න කියලාත් ඒකත් දාලා තිබුණ නෑ මං හිතන්නේ. ඇත්තටම මම මෙහෙමයි මට මේ ටැරිෆ් මේකට ඇවිල්ලා මම හිතන්නේ තව මාකට් එක කඩාගෙන යයි වගේ පල්ලයට නේද? ඔව් මාකට් එකේ කියන්නේ මේ ගොඩක්ම ඩවුන් වෙන්න පුළුවන් මොකද යාම කිව්වනේ යාගේ ඒ කියන්නේ යාගේ ටැරිෆ් ප්ලෑන් එක ඇතුලේ ෂෝට් ටර්ම් ඇමරිකාවේ ආර්ථිකයත් කඩා වැටෙන්න පුළුවන් කියලා. මේ දැන් ස්ටොක් මාකට් එහෙම ගොඩක් වැටලා මං හිතන්නේ මේ මොකද්ද පැන්ඩමික් එකෙන් පස්සේ කොරෝනා පැන්ඩමික් එකෙන් පස්සේ වැඩිම කඩා වැටලා තියෙන්නේ පහුගිය දවස් දෙකේ කියලා තමයි ආරංචි. ගොඩක් තියෙන්නේ. ඒක මෙහෙමයි ඒක ඇත්තටම මේ මුළු ලෝකෙම මේකට බලපානවා ඉතින්. ඒ කියන්නේ මුළු ලෝකෙම කොටස් වෙනද පොළවල් කඩා වැටෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඕකේදී තියෙන ප්‍රශ්නේ උතනදී තියෙන්නේ මේ අර ට්‍රේඩර් සෙන්ටිමන්ට් එක සහ මේ ඉන්වෙස්ටර්ලාගේ සෙන්ටිමන්ට් එක අවිනිශ්චිත තැනකට එනවනේ. ඒ කියන්නේ උන්ට ඒ කරගන්න බෑනේ මොකද්ද මේ වෙන්නේ කියලා. ලොකු කම්පැනිස් එතකොට ෆන්ඩ් හෝල්ඩ් කරනවා. එතකොට යාලා ඔය අර දැන් ඒ කියන්නේ USD එක ඇත්තටම ගත්තොත් එම USD එක තනි ආධිපත්‍යයක් නේ තියෙන්නේ ලෝක ඇතුලේ. USD කියන එක මේක ඇවිල්ලා ෆොරෙක්ස් මාකට් එක බලන ෆොරෙක්ස් කියන ඒ කියන්නේ
මේ මාකට් එක මේ යුනික් එකක්. ස්ට්‍රක්චර් එකට හැදෙන දවසේ ඉඳලම මේකේ ලොකු අයියා වෙලා ඉන්නේ USD නේ. USD ඔව්. ඔව් අතර මේ කියන්නේ ඒ ෆොරෙක්ස් කියන්නේ මාකට් යුනික් එක එකක්. 1944 පටන් ගන්නකොට ඒ කියන්නේ මේක දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ආර්ථිකය පොඩ්ඩක් සෙන්ටිමෙන්ටල් කරගන්න තමයි වැඩේ ස්ටාර්ට් කරේ. එතකොට ඒ කියන්නේ ඒ දවස්වල තීච්ච මේකත් එක්ක ඒ කියන්නේ වර ලෝකයේ තන තන රටවල් විසිරීලා ගනුදෙනු කරගන්න විදියක් නැතුව අර මේ තියෙද්දි ඒ වෙනකොටත් ඇමරිකාව කියන එක ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවයේ දිනුවා කියලා නේ කියන්නේ දෙවන ලෝක යුද්ධෙම එහෙමනේ අවසන් උනේ. එතකොට ඒගොල්ලෝ යනකොට ඒගොල්ලන්ගේ අර කරන්සි එක ඒගොල්ලෝ සේෆ් ෆිවන් එකක් විදිහට තියලා ඒ කියන්නේ රිසර්ව් කරන්සි එකක් විදිහට තියලා ඒකට තමයි ගෝල්ඩ් වලට මිල තීරණය කරේ. ඒ කියන්නේ ගෝල්ඩ් ඩවුන්ස් එකක් ඇමරිකානු ඩොලර් 35කට තමයි මුලින්ම ඔය ප්‍රයිස් කරලා තියෙන්නේ. ඒක ඊට පස්සේ 71 විතර වෙනකම් 1971 විතර වෙනකම් ස්ටේබල් ප්‍රයිස් එක තියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ අර ඇමරිකානු Average එකේ ඩොලර් තිබුණේ එකක වටිනාකම රත්තරන් අවුන්සය. එතකොට රත්තරන් අවුන්ස් එක වටිනාකම ඇමරිකන් ඩොලර් 35යි. හරිද? ඔව්. එතකොට ඒ මිලට තමයි ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ ලෝක ඇතුළේ. ඉතින් ඔහොම එනකොට පස්සේ වියට්නාම් යුද්ධය අර මේ ඇවිල්ලා ඇමරිකාවෙන් එක එක රටවල් වලට ෆන්ඩ් කරලා එක එක ප්‍රොජෙක්ට් වලට කරාම USD කියන එක ලෝකෙ වටේ ටිකක් පැතිරෙන්න ගත්තා. එහෙන් පැතිරුණාම යාලා ගාව තියෙන දැන් සාමාන්‍යයෙන් යාලගේ තියෙනවනේ මේ ප්‍රමාණයක් මුදල් ප්‍රමාණයක් තියෙනවනේ. එතකොට ඒක එයාලගේ සංචිත අඩු වෙන්න ගත්තට පස්සේ මෙයාලට මේක පාලනය කරගන්න බැරි වුණා. පාලනය කරගන්න බැරි වුණා කියන්නේ දැන් ඕනම රටක දැන් දන්න මුදල් අච්චු ගහනවා කියන්නේ උද්දමනය වැඩි වෙනවා රටේ ඒ කියන්නේ මුදල් ඒකකේ වටිනාකමක් නැතුව යනවනේ. එතකොට ඇමරිකාව ඒ තීරණය ගන්න නැතුව ඒ කියන්නේ සල්ලි අච්චු ගහනවා කියන තැනට යන්නේ නැතුව මොකද ඒ වෙලාවේ අර ඒ කාලෙත් එක්ක දැන් දෙවන ලෝක යුද්ධෙත් ඉවරලා මේ ලෝකයේ ගොඩනැගෙමින් යන කාලෙනේ. ඒ කාලෙත් එක්ක එහෙට මෙහෙට ෆන් කරන්න වුණා ඇමරිකාවට. ඒකත් එක්ක 1971 ඒ අර බ්‍රේටන් වුඩ් කියලා ගිවිසුමක් ගහලා තමයි ඒක තමයි මේ අර වෙන ප්‍රසිද්ධ ගිවිසුමක් ඒක. ඒ ගිවිසුමෙන් තමයි ඔය අර වගේ ප්‍රයිස් එකකට කරලා තියෙන. ඒක රත්තරන් අවුන්සයක් ඩොලර් 35යි කියන එක ඇග්‍රීමන්ට් එකක් කරා තමයි සම්මත කරලා තියෙන්නේ. එතකොට මට මතක විදිහට රිචඩ් නික්සන් ජනාධිපති තමයි 1971 ඒ ගිවිසුමෙන් අයින් වුණා. ගිවිසුමෙන් අයින් වෙලා අර අපි කියන්නේ මොනවද පාවෙන්න අරිනවා කියලා. ඇමරිකන් ඩොලර් එක මිල පාවෙන්න ඇරියා. ඊට පස්සේ තමයි ඔය අපි දැන් පාවිච්චි කරන ෆොරෙක්ස් මාකට් එකට ආවේ. ඒ කියන්නේ ඒ වෙනකන් අර එක ස්ටේබල් ප්‍රයිස් එකක් නේ තිබ්බේ. එතකොට ගනුදෙනු උනේ ඉන්ටර් බැංක් සර්විස් එක. ඒ කියන්නේ ඉන්ටර් බැංක් නෙට්වර්ක් එක හරහා විතරයි. බැංකු අතර ලොකු ඉන්වෙස්ටර්ස්ලා එහෙම අතර ඒගොල්ලෝ අර මුදල් හොමාරු කරගන්න ලේසි වෙන්න තමයි අර වගේ ස්ටේබල් ප්‍රයිස් එකකට එහෙම හදාගෙන තිබ්බේ. ඊට පස්සේ ඔය ඒක නිදහස් වෙන්න අතෑරියට පස්සේ ඒ කියන්නේ ඇත්තටම අර ගිවිසුමෙන් අයින් වුණාට පස්සේ මාකට් එක ඔහේ වැඩ කරන්න ගත්තා. එතකොට අර ඇති හැකි රටවල් තමන්ගේ පැත්තට වාසි වෙන විදිහට වැඩ කරන්න ගත්තා. එහෙම ඉතින් ඊට පස්සේ මාකට් එක අප් ඩවුන් වෙවි තිබ්බා. 1990 විතර වෙනකොට තමයි මේ ඔය ඔන්ලයින් සබ්ජෙක්ට් එකට ආයේ ෆොරෙක්ස්. ඊට පස්සේ එන ඇත්තටම 80 ගණන් වල 70 ගණන් වල 80 ගණන් වල මේ බ්‍රෝකර්ලා හිටියා. ඒ කියන්නේ රීටේල් මාකට් එක තිබ්බා. රීටේල් මාකට් එක තිබ්බට ඒක තිබ්බේ මේ අර නිකන් පුද්ගලිකව ගිහිල්ලා හම්බෙලා කතා කරලා මාකට් එක ඉන්ටර් බැංක් එකත් එක්ක සම්බන්ධ වෙනවා වගේ එකක් තමයි තිබ්බේ. ඊට පස්සේ ඔක 90 වගේ වෙනකොට මේ ෆෝන් කෝල් වලින් කියන්නේ දැන් මොනවා හරි ඕඩර් එකක් ප්ලේස් කියන්නේ සාමාන්‍ය ලොකු ආයෝජකයන්ට ලොකු ආයෝජනයක් කරන්න පුළුවන් මිනිස්සුන්ට මේ බ්‍රෝකර් සමාගම් 3-4ක් එකතු වෙලා මේ සිස්ටම් එකක් හැදුනා මේ එයාලට ඒ හරහා මාකට් එකට එන්ටර් වෙන්න පුළුවන් ෆෝන් කෝල් වලින් තමයි ඕඩර් ප්ලේස් කරන්නේ ඔක්කොම වෙන්නේ. ඊට පස්සේ ඔය කොහොම ඇවිල්ලා 1990
95 95 විතර වෙනකොට මේ ආවනේ ස්මාර්ට්ෆෝන් එහෙම. ඒ කියන්නේ අර නිකන් වේගයෙන් තාක්ෂණය දියුණු වීගෙන ආවනේ. ඒ දියුණු වීගෙන එනකොට තමයි ඔය ඉන්ටර්බැංක් සිස්ටම් එක ඇතුළෙම බ්‍රෝකරේජ් කියන එකක් හැදුනේ. ඉතින් ඒකෙදි ගොඩාක් සල්ලි තියෙන කට්ටිය. කියන්නේ ඒක ඇත්තටම මේ ඒ සිස්ටම් එක මේ බැංක් ලෙවල් එකේ බැංක් ඇතුළෙම හැදුණු සිස්ටම් එකක් තමයි. ඒකෙදි ලොකු ආයෝජකයෝ තෝරගෙන යාලට කිව්වා ඔයාලා බිස්නස් ඒ කියන්නේ මේ ඇතුලේ අර මුදල් සංසරණය කියන එක වැඩි වෙන විදිහට එයාලට ලිවරේජ් යූස් කරන්න. ඒ කියන්නේ අපි කවුරු හරි ඒ කියන්නේ එයාලගේ බිස්නස් එකට කස්ටමර්ස්ලා ගන්න කියන එක තමයි එතනින් දුන්නේ. ඊට පස්සේ කොහොම හරි ලිවරේජ් පාවිච්චි කරන්න ගත්තට පස්සේ ගොඩාක්ම මාකට් එකේ කියන්නේ අර සාමාන්‍ය කොල්ලොයි බල්ලොයි හැම එක්කෙනාම එනවා කියන්නේ. අන්න එහෙම එන්න ගත්තා. එතකොට ඒක ඊට පස්සේ සීමාවක් නැතුව ලිවරේජ් එක පාලනයකින් තොරවම ගියා. දැන් 2010 විතර වෙනකොට ලංකාව වගේ රටක ජනප්‍රිය නැති වුණාට මේ ලෝකේ සීග්‍රයෙන් පැතිරිලා ගියා. ඒ කියන්නේ මේ ෆොරෙක්ස් කියන එක. ඊට පස්සේ තමයි ඔය යුරෝප් කන්ට්‍රීස් වලින් ලිවරේජ් සීමා කරේ. ඒ කියන්නේ යාළගේ යුරෝප් ඇමරිකා ඕස්ට්‍රේලියා වල ලිවරේජ් 1.30 වගේ තමයි. දැන් ඇමරිකාව වල නම් 0. ඒකට කැනඩා වල 1.50 මං හිතන්නේ. ඕස්ට්‍රේලියා වලත් 1.50 1.30 ඒ වගේ ලිවරේජ් විතරක් දෙන්න ගත්තා. ඒ ඇවිල්ලා ට්‍රේඩර්ස් ලගේ ඒ කියන්නේ තමන්ගේ රටේ ඉන්න ට්‍රේඩර්ස් ලගේ ෆන්ඩ් එක සුරක්ෂිත කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ. ඒකයි අර හැමතිස්සෙම ඔය අඩු ලිවරේජ් එකක් පාවිච්චි කරන්න කියන ට්‍රේඩ් කරන්න. ඒකයි නමුත් ඉතින් ඒක එහෙමම ඒසියන් කන්ට්‍රීස් වලට ව්‍යාප්ත වෙනකොට ලිවරේජ් කියන එක ගොඩාක් වෙලාවට මැනිපියුලේට් කරන්න ගත්තා ඒසියන් කන්ට්‍රීස් වල. ඒ කියන්නේ ගොඩක්ම පාකිස්තාන්, ඉන්දියන්, ඉන්දුනීසියන් ඔය වගේ රටවල් වලින් මේ සෑහෙන ලිවරේජ් එක ගත්තා. මේ කියන්නේ අර අනවශ්‍ය පාවිච්චියට ගත්තා. කොහොමත් මේ ඒසියන් කන්ට්‍රීස් කියන්නේ ලෝකයේ පිළිගන්නේ ටිකක් අර මේ තාම හරියට පරිණාමය වෙලා නැහැ වගේ එකක් නේ තියෙන්නේ. يعني එහෙම තමයි ඒකේ යන මේ එක. යන සිස්ටම් එක. එතකොට ඒ ඇතුලේ අර මිනිස්සුන්ගේ ඇතුලේ තියෙන මේවත් එක්ක කොහොමද 2010 2015 විතර වෙනකොට රෙගියුලේටඩ් වෙන්න ගත්තා ගොඩක්ම. රෙගියුලේටඩ් කම්පැනි එහෙම මෙහෙන් ආවා. එතකොට ඒවත් එක්ක ෆුල් රෙගියුලේටඩ් බ්‍රෝකර්ස්ලා ආවේ ඔය 2005 15 වගේ අතර කාලේ තමයි. ඊට පස්සේ ඒ ඇවිල්ලා ඒක කන්ටිනියු දැන් තියෙන තත්ත්වයේ තියෙනවා. දැන් ඉතින් තව චුට්ටක් ඉතින් AI තාක්ෂණයත් මාකට් එකට ජෙනරේට් වෙලා තියෙනවා. මම මේකේ ගැන මේ අතර මං කිව්වේ මං අර විදිහට ප්‍රසන්ටේෂන් එකක් වගේ ඔයාලට කරන්නම් මේ ඉන්ටර්බැංක් සිස්ටම් එක මොකද්ද? ඒක ඇතුලේ බ්‍රෝකර්ලා මොනවද කරන්නේ? රීටේල් ට්‍රේඩර්ස්ලා මොනවද කරන්නේ? අපි ලොස්ට් වෙන්නේ ඇයි? අපි ලොස්ට් වෙන්නේ කොහොමද? මේක සූදුවක්ද? කියන එක මම ඔයාලට පැහැදිලි මේකක් දෙන්නම් ඉස්සරහට. එකත් එක්ක මං හිතනවා මේ එක තැනකට ගේන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ ට්‍රේඩින් කියන එකද මං හරි ආසයි. ට්‍රේඩින් කියන ෆීල්ඩ් එකට ආසයි සහ මගේ ජීවිතේ ගොඩ දාපු තැන. හැබැයි කාගේවත් පස්සේ ගිහිල්ලා නෙමෙයි තනියම. ශාලිත කොහොම හරි ආවා නේද? ආව සංජය ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ කිව්වේ. ඔව් මේ වහිනවා මෙහෙට දැන් නම් බෑව අකුණු ගහන හැද මෙහෙටත් වහිනවා. කොහෙද ගම්පලාත? මම මහියන්ගෙන ඉන්නේ දැන් නම් කටුනායක ඉන්නේ. මෙහෙටත් නම් වහිනවා. වහින එක නා. ගම සංජය ඔව්. හෙලෝ ඔව් ප්‍රේමල් කියන්න. සංජය මේ දැන් අපි ස්විං ට්‍රේඩ් එකක් දානවා නම් සාමාන්‍යයෙන් ඔයා මේ ස්ටොප් ලොස් එක කීයක් විතර වගේ තියෙනවද? සාමාන්‍ය පිප් 150ක් 200ක් එක ෆන්ඩ් එකට එක්ක තමයි. ඒ කියන්නේ ගෝල්ඩ් එකේනේ ගෝල්ඩ් එකේනේ ගෝල්ඩ් එක කියන්නේ මෙහෙමනේ. මේ ඇත්තටම අපි ඒක තීරණය කරන්න ඕන අපි ස්විං ට්‍රේඩ් එක ගන්න තැනත් එක්ක. හරිද? ස්විං ට්‍රේඩ් එකක් ගන්නවා නම් අනිවාර්යෙන් අපිට ලොන්గ్ ටයිම් ෆ්‍රේම් එකක රිජෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. ස්විං ට්‍රේඩ් එකකට යනවා නම්. හරිද? මම මේ රිජෙක්ෂන් එකයි බ්‍රේක් අවුට් එකයි ගැන
ලබන සතිය කියලා දෙන්නම්. හොඳයි. මේ හරි. රිජෙක්ෂන් එකක් තියෙන එක ලොං ටයිම් ෆ්‍රේම් එකක රිජෙක්ෂන් එකක් තිබුණොත් අපිට ස්වින් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. හරිද? එතකොට ස්වින් ට්‍රේඩ් එක අරගෙන ඔව්. ස්වින් ට්‍රේඩ් එකේ SL එක තීරණය කරන්නේ අපි ගන්න ලොට් සයිස් එක සහ මාකට් එක මූව් වෙන්න පුළුවන් උපරිම. ඒ කියන්නේ අපි කියමු ස්ට්‍රෝං රෙසිස්ටන්ට් එකක් කියලා. අපි ඊගාවට නෙක්ස්ට් යන්න පුළුවන් ස්ට්‍රෝං රෙසිස්ටන්ට් එකකට. කියන්නේ දැන් ස්ට්‍රෝං රෙසිස්ටන්ට් එකකට යනකොට රෙසිස්ටන්ට් තව දෙක තුනක් පහුවෙලා යන්න පුළුවන්. තේරුණාද? ඔව්. ඒකෙන්ද ඉතින් අපිට ස්වින් ට්‍රේඩ් එකක් ගන්නවා නම් සාමාන්‍යයෙන් පිප් 150ක් 200කවත් රේන්ජ් එකක් තියන්න වෙනවා මේ SL එක TP එක පිප් 1000 වගේ ටාගට් කරන්න පුළුවන්. හ්ම්. right. ඔව් මේ දවස්වල නම් පියුමාල් මේ ස්වින් ට්‍රේඩ් වලට යන්න එපා. උපරිම ඩේ ට්‍රේඩින් වලින් වගේ එක්සිට් වෙන්න මාකට් එක. උපරිම. ඒක තමයි. ඒ කියන්නේ දවසේ ඔව් නෑ මේ දවසේ මම ආ සිකුරාදා නම් තනිකර මේ දාපු ඔක්කොම මේ අප්සෙට් වුණා. මොකද මේ එන්න වොලටයිල් වුණානේ මාකට් එක. ගෝල්ඩ් එකේ. නෑ ඒක තමයි මම අර ඉස්සරලා කිව්වේ. ඇත්තටම මේ සිකුරාදා උනේ මාකට් එකට මේ සෙලින් ප්‍රෙෂර් එක වැඩි වෙලා මාකට් එකේ බයස්ලා හන්ටුනා මේ සහ ප්‍රොෆිට් එකකින් මූව්මන්ට් එකක් ගියා. ගොඩක් වෙලාවට සිකුරාදා කියන දවසේ ඕ දේවල් වෙනවනේ. සිකුරාදා කියන දවසේ සිකුරාදාට හැමදාම එහෙමයි සාමාන්‍ය. ඕනේ නෑ. අනිත් එක තව එකක් නේ සිකුරාදා මන්ත් එන්ඩ් එක. හරිද? වීක් එන්ඩ් එක. මන්ත් එන්ඩ් එක වීක් එන්ඩ් එක මන්ත්ලි කැන්ඩල් එක ක්ලෝස් වෙනවා වීක්ලි කැන්ඩල් එක ක්ලෝස් වෙනවා එතනින් ගියාම ඉතින් ඩේලි කැන්ඩල් එක ඔය කියන ඔය අර අපිට සාමාන්‍යයෙන් ගන්න පුළුවන් එන මේ දරුණුම දේවල් ටික වෙනවනේ ඔය මාසේ අන්තිම වගේ දවසක ඔව්. සිකුරාදා කියන්නේ දිනේ කවද්ද 31 4 දෙකද නේ. ඈ නෑ මේ ගිය සිකුරාදා මම මේ ඊයේ පෙරේ සිකුරාදා නේ හරි ඔව් ඊයේ පෙරේද සිකුරාදා. ඒකත් ඇවිල්ලා මාසේ මුලනේ ඉතින් පළවෙනි කියන්නේ මාසේ ඇඳෙන මන්ත්ලි කැන්ඩල් එකේ පළවෙනි එක ස්ටාර්ට් කොහමද මේක ඉතින් නිවුස් ඒවත් වලට නිවුස් එන්න තිබ්බෙත් නිවුස් එක එන්න තිබ්බෙත් මේ එච්චරම අර තරු 3ක් වැටෙන සාමාන්‍යයෙන් ගොඩක්ම මේ හයි ඉම්පැක්ට් වල මේ තියෙනවනේ හයි ඉම්පැක්ට් එකක් තිබ්බෙත් නැහැ. තරු 2ක් වගේ තිබ්බේ. නමුත් මේක උඩටයි පල්ලෙහාටයි ගියා මාර්කට් එක දිගට එතකොට මං වගේ මාකට් එක දිහා බලන්නේවත් නැතුව ඉන්න ඕනේ නෑ ඒ කියන්නේ ඇත්තටම ඕනේ නෑ මම නම් කියන්නේ මේ හයි ස්පීඩ් වොලටයිලිටි එකක් තියෙන වෙලාවට මාකට් එකේ ට්‍රේඩ් කරන්න ඕනේ නෑ අපි පොඩි මිනිස්සුනේ අපිට ඇත්තට අපිට ලොකු මූවමන්ට් එකක් හැප්පෙන්න බෑ පියුමාල් අපි ඇවිල්ලා මාකට් එක දිහා බැලුවම කෝඳුරුවන්ටත් වඩා අර මේ ශුද්ධ ජීවීන්ගේ ලෙවල් එකේ ඉන්න කොට්ටාසයක් ඇත්තට ඒක මේ ටෝටල් රීටේල් ට්‍රේඩර්ස් වගේම ගත්තොත් ෆන්ඩ් එක තියෙන්නේ 105යි ෆොරෙක්ස් මාකට් එකේ. හරිද? ඔයා ට්‍රේඩ් කරන්නේ මොන වෙලාවටද සාමාන්‍යයෙන්? මම ගොඩක් වෙලාවට මං ආස ගොඩක් වෙලාවට ට්‍රේඩ් කරන්න ලන්ඩන් එකයි යුරෝප් එකයි මික්ස් එකේ යන වෙලාව තියෙන දවල් 12 මාරේ ඉඳලා හවස 5 විතර වෙනකම්. ඒ ලංකාවේ වෙලාවෙ ඉඳලා හමාරේ නෑ. ලංකාවේ වෙලාවෙ ඉඳලා 12 මාරේ නම් 5 විතර වෙනකම් හොඳයි සහ මේ උදේත් අවුලක් නෑ. ඉතින් උදේ සාමාන්‍යයෙන් ඒසියන් එක ක්ලෝස් වෙලා ලන්ඩන් එක ස්ටාර්ට් වෙන ටයිම් එක. ඒ කියන්නේ උදේ 10 මාර හවස 5 වගේ ටයිම් හොඳයි ඉතින්. ඒ අතරෙත් මෙහෙමයි. ඉතින් මගේ ඔර මම නිශ්චිතවම ටයිම් සෝන් එකක් හොයාගෙන නැහැ. ඒ කියන්නේ මම මේ නිශ්චිතව මේ ටයිම් එකේ ට්‍රේඩ් කරනවා කියලා. ඔයා හිතන්නකෝ මම උදේ වරුව ට්‍රේඩ් කරොත් මම හවස ට්‍රේඩ් කරන්නේ නැහැ. හවස ට්‍රේඩ් කරොත් උදේ ඒ කියන්නේ උදේ ට්‍රේඩ් කරේ නැත්නම් තමයි හවස නිව්යෝර්ක් එකට එන්ටර් වෙන්නේ. ගොඩක් වෙලාවට නිව්යෝර්ක් එකේදී මගේ PNL ගත්තොත් නිව්යෝර්ක් එකේදී මම ලොස්ට්. කියන්නේ ගොඩක් ට්‍රේඩර්ස්ලා නිව්යෝර්ක් සෙෂන් එකේදී ලොස්ට් වෙනවා. මේ මොකද වෝල් ස්ට්‍රීට් එකත් එක්ක අපිට හරි අමාරුයි ට්‍රේඩ් කරන්න. කියන්නේ වෝල් ස්ට්‍රීට් එකේ බිග් ෆන්ඩර්ස්ලා ඉන්නේ. ඉතින් එයාලත් එක්ක ටිකක් අමාරුයි ට්‍රේඩ් කරන්න. එතකොට ඒසියන් එකේ එහෙම ලේසියි අපිට. ඒ කියන්නේ අඩු වොලියුම් එකක් නේ තියෙන්නේ. සහ මේ
ඒසියන් ලන්ඩන් යුරෝප් කියන්නේ අපිට ට්‍රේඩ් කරන්න ලේසි සහ හොඳ ඔපචුනිටි තියෙන සෙෂන් තුනක්. නිව්යෝර්ක් එකේදී ගොඩක් වෙලාවට ට්‍රේඩර්ස්ලා ලොස් වෙනවා. හරි. සංජය දවසක අපිට පොඩි සෙෂන් එකක් කරන්න පුළුවන් ද ස්විං ට්‍රේඩ් එකක් කොහොමද ගන්න කියලා. හරියටම ඒක තමයි මං කිව්වේ මං ඔය ඔයගොල්ලන්ට ඒක තේරෙයි මේ අපි ඔය මේ බ්‍රේක් අවුට් සහ රිජෙක්ෂන් කියන එක ගැන කරමු. එතන අපි අර මේ ඔව්. නිශ්චිතව දැන් ස්විං ට්‍රේඩ් එකක් ගන්න විදිහ කියන්නේ නැතුව හරිද? මෙන්න මෙහෙම දෙයක් වුණොත් ඒ ඔව්. රිජෙක්ෂන් එකට යන ටයිම් ෆ්‍රේම් එකත් එක්ක අපේ ට්‍රේඩ් එකේ දිග පරිමාව තීරණය කරන්න පුළුවන්. ඔව්. ඒක ඇවිල්ලා පොඩි ටයිම් ෆ්‍රේම් එකක නම් පොඩි මූවමන්ට් එකක් ලොකු ටයිම් ෆ්‍රේම් එකක නම් ලොකු මූවමන්ට් එකක් අන්න ඒ වගේ අදහසක් දෙන්නම්කෝ මම. ඔව්. මේ ඇත්තට මට මෙහෙමයි අර මට ඔය හැමදාම කියනවා මම ඉතින් මේ මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ කාලය කියන්නේ මේ මම අර දැන් ඔය මේ දවස්වල ඇත්තටම මේ එක්සෙම් මල්ලි එක්ක මේ සතියේටම කතා කරන්නේ නැත්තේත් ඕනනම් දවස් දෙකක් විතර. ඒකට හේතුව මම මේ දවස්වල යන්නේ මට අර ඒ කියන්නේ ඒක අතාරින්න බෑ මොනවා හරි එක ප්‍රෝග්‍රෑම් කරන්න එන්ටර් වුණාම ඒක ඉවර කරලා සේව් කරලා තමයි ඒකෙන් එක්සිට් වෙන්න ඕනේ. අතරමැදින් එක්සිට් වුණොත් එහෙම ආයෙ මුලින් ඉඳන් මං යන්න ඕනේ ඒක ප්‍රෝග්‍රෑමින් කරන්න. ඉතින් ඒකත් එක්ක ටිකක් අමාරුයි. ඒක දිගට සාමාන්‍යයෙන් අඩුම පැය 5ක් 6ක්වත් එක දිගට වැඩ කරනවා. හරි මේ අපි එහෙනම් පිමල් ඉවරයි නේද ප්‍රශ්න ක්ලෝස් නේද? ඔව් හරි සංජය. ප්‍රශ්න නැහැ මොකද. හරි. එහෙනම් අපි අදට මේක ක්ලෝස් කරමු. මේ පොඩි එක්කෙනත් සනීප නැතු ඉන්නේ. මේ හරි. සනීප නැතු කියන අතරම මුණ හැදිලා මේ හවසත් බෙහෙත් අරගෙන ආවා. ඉතින් අමාරුයිනේ චූටි ඉන්නේ අවුරුද්දයි වෙන්නේ. ඉතින් බලන්නත් එපා. එතකොට අපි එහෙනම් අදට ක්ලෝස් කරමු. ඔයාලට එහෙනම් සුබ සතියක් වේවා. good night. හෙට හම්බෙමු. කොහොමද good night. ඔව් සිග්නල් එකක් දෙන්නම් උදේට. සහ මම ඔයාලට අර පැහැදිලි කරපු එකත් ඔළුවේ තියාගෙන ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. හරි. එහෙනම් ජය වේවා හැමෝටම. ඒ ජය